රියල් ඉංග්ලිෂ් හොයන ඔයාලට ඒ කියන්නේ ඇමරිකන් බ්‍රිටිෂ් වගේ නියම ඉංග්‍රීසි කතා කිරීමට හුරු වෙන්නට බලාපොරොත්තු වෙන හැම දිනාටම ඔන්න අද සුවිශේෂී පාඩමක් එක්කයි එකතු වෙන්න සූදානම් වෙන්නේ. අද අපි බලමු ලෝක බලවතා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ඔන්න එයාගේ ස්පීච් එකක කොටසක් අරගෙන අපි සාකච්ඡා කරනවා. ගොඩක් ಜಾති ඉගෙන ගන්නයි සූදානම් වෙන්නේ. මේත් එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න විතරක් නෙමෙයි සූදානම් වෙන්න. එයාලගේ ඇක්සන්ට් එක අපිට මේ දක්වා වේගෙන් කතා කරන ඉංග්‍රීසි තේරුණේ නෑ. එයාලගේ ඇක්සන්ට් එක අල්ලගන්න බැරි වුණා. අපි හිතුවේ අපි බලාපොරොත්තු වෙන දේ උච්චාරණය කරයි කියලානේ. නෑ වෙනස්. අනිත් එක එයාලා කොච්චර සැහැල්ලුවෙන් කතා කරනවද කියලා බලමු. මේ හැමදේමත් එක්ක ඔන්න අද සූදානම් වෙන්නේ මේ දක්වාත් ඉංග්‍රීසි අහුනේ නැත්නම් හරියට හැබැයි ඉංග්‍රීසි ජීවිතයට ඇතුල් වෙන ටයිම්. හරි මෙහෙමයි වැඩේ වෙන්නේ. මම මුලින්ම මෙයා කියන දේවල් අහන්න දෙනවා කොටසින් කොටස. තනියම try කරන්න තේරුම් ගන්න. හරි තේරුම් ගන්න බැරි වෙයි. ඊට පස්සේ මම පැහැදිලි කරලා දෙනවා මොකද්ද මෙයා මේ කිව්වේ කියලා සිංහල තේරුමත් එක්කම. ඒ කරලා දෙවෙනි පාර ප්ලේ කරනකොට ඔන්න ඔයාලට තේරෙන්න පටන් ගන්නවා. ඔය විදිහට මේ ක්‍රියාකාරකම අඛණ්ඩව දිගට කරනකොට අපිට පුළුවන් ඉංග්‍රීසි කියන දේ එයාලා කතා කරන ඒවා සැහැල්ලුවෙන් තේරුම් ගන්න කෙනෙක් බවට පත් කරන්න ඉංග්‍රීසි කතා කරන ජීවිතේ නියම ටර්නින් පොයින්ට් එකටයි මේ ගන්න හදන්නේ. හරි අපි යමු වැඩෙත් එක්ක. The United States military, together with the wonderful Israeli partners, continues to totally demolish the enemy far ahead of schedule. The United States military, together with the wonderful Israeli partners, continues to totally demolish the enemy far ahead of schedule. The United States military, together with the wonderful Israeli partners, continues to totally demolish the enemy far ahead of schedule. The United States military. United States වල military කියන්නේ හමුදාව. හරි. මේ රටේ හමුදාව ඒකලා කිව්වා together with the wonderful Israeli partners. Together with කියන්නේ සමග කියන එකයි. කාගෙත් සමගද? Together with the wonderful කියන්නේ අපූරු Israeli partners. හරි අපූර්ම Israeli partners ලත් එක එකතු වෙලා මේ United States military එක continues to totally demolish. continue කියලා කියන්නේ දිගටම කරගෙන යනවා. මේ දෙකට්ටිය එකතු වෙලා දිගටම කරගෙන යනවා. continues to totally demolish. totally කියන්නේ සම්පූර්ණයෙන්ම. demolish කියලා කියන්නේ විනාශ කරලා දානවට. සුණු කරලා දානවට. මෙයාලා දෙන්න එකතු වෙලා දෙකට්ටිය එකතු වෙලා සම්පූර්ණයෙන් විනාශ කරන එක දිගටම කරගෙන යනවා. කවද? the enemy. enemy කියන්නේ සතුරන්ව. එයාලගේ හතුරන්ව far ahead of schedule කියලා කිව්වනේ. far කියන්නේ ගොඩක් දුර, ahead කියන්නේ ඉදිරියෙන්. හිතුවටත් වඩා ඉදිරියෙන් the schedule අපි කියන්නේ schedule එක කියලා හදාගත්තු ක්‍රමේ මෙයාලා plan කරාටත් වඩා ගොඩක් ඉස්සරහින් අර එයාලගේ හතුරන්ව මේ United States military එකයි එයාලගේ අපූර්ව partnersලා වෙච්ච මේ ඊශ්‍රායල් කාරයෝ එකතු වෙලා හිතුවටත් වැඩි වේගින් සතුරන්ව විනාශ කරගෙන යනවා කියලායි කිව්වේ. දැන් අපි තනියෙන් අහලා තේරුම් ගන්න බලමු. The United States military, together with the wonderful Israeli partners, continues to totally demolish the enemy far ahead of schedule. හරි අද පාඩම නම් චුට්ටක් විතර ඉංග්‍රීසි මූලික දැනීමක් තියෙන අයටයි මම ඉදිරිපත් කරන්නේ. මේ අහනකොට මෙයාගේ මේ කවුද ඩොනල්ඩ් ට්‍රම්ප් නේ ජනාධිපතිවරයාගේ මූණ දිහා බලාගෙන ඉරියව් ටිකක් බලාගෙන කට හෙලවෙන හැටි බලාගෙන එයා දිහා බලාගෙන ඒක අහගෙන ඉන්න. මොකද මේ අහන දේවල් කන් දෙකේ නවතින නෙමෙයි අපි හිතට අරගෙන එයා කියන දේත් එක්ක තරහ ගන්න ඕනේ. නැත්තම් එයාට සපෝට් වෙන්න ඕනේ. එහෙම නේද? හැංගීමකට සෙට් කරගන්න අපි එයා දිහා බලාගෙන අහගෙන ඉමු. මේ ක්‍රියාකාරකම අපි අඛණ්ඩව කරගෙන යනවා. හරි බලමු ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා. And at levels that people have never seen before actually. And at levels that people have never seen before actually. And at levels that people have never seen before actually. ඒ මොකද්ද කිව්වේ? and කියන්නේ ඒ වගේම at levels කියලා කියන්නේ මෙතෙන්දී සමහර අවස්ථාවලදී සමහර විට කියන වගේ අවස්ථාවක්. සමහර විට that people have never seen before. people කියන්නේ මිනිස්සු have never seen කියන්නේ කවදාකවත් දැකලා නැහැ කියන එකයි. before කියන්නේ මීට කලින්. සමහර විට මිනිස්සු මීට කලින් කවදාකවත් දැකලා නැතුව ඇති වගේ දෙයක්. නේද? කොහොමද කිව්වේ? and at levels that people have never seen before. අහලා බලමු. And at levels that people have never seen before actually. ඒත් ඒක actually කියලාත් කිව්වා නේද? actually කියන්නේ ඇත්තටම කියන එකයි. ඇත්තටම මිනිස්සු දැකලා නැතුව ඇති කිව්වේ. ආයෙත් අහලා මම ඉස්සරහට. And at levels that people have never seen before actually.
We're destroying more of Iran's missiles and drone capability. ඒ මොකද්ද කිව්වේ? We are destroying අපි විනාශ කරමින් ඉන්නවා more of Iran's missiles. more කියන්නේ වැඩි හරියක්. more කියන්නේ මොකද්ද? වැඩි හරියක්. මොන වැඩි හරියක්ද? more of Iran's missiles. We are destroying more of Iran's missiles and drone capability. drone missile විතරක් නෙමෙයි drone වලත් capability කියන්නේ හැකියාව. යමක් කිරීමේ හැකියාවටයි capability කියන්නේ. missile වල ඔය drone වල තියෙන ක්‍රියා කිරීමේ හැකියාව අපි විනාශ කරමින් ඉන්නවා. destroy කරමින් ඉන්නවා. ආයෙත් අහලා බලමු. We're destroying more of Iran's missiles and drone capability every single hour. අන්තිමට කිව්වනේ every single hour කියලා. every කියන්නේ සෑම single hour. එක් පැයකදීම හැම පැයකදීම අපි එයාලගේ drone capability එක එතකොට missile capability එක විනාශ කරමින් ඉන්නවා. ජයග්‍රහණය කරමින් ඉන්නවා කියලායි කියන්නේ. අහමු. We're destroying more of Iran's missiles and drone capability every single hour. As soon as they set off a missile, within 4 minutes, the launcher gets hit. අහිංසක තරුණ තරුණියන් බිල්ලට දීලා මේ වගේ මිනිස්සු හැංගිලා ඉඳගෙන වීර කතා කියන දෙයක් තමයි ඇත්තටම යුද්ධය කියලා කියන්නේ. නමුත් මම මේ මාතෘකාව ගත්තේ අද ගොඩක් අය මේක අහන්න කැමති සහ අහනවා විවිධ හේතු හින්දා. බනින්න හරි අහනවානේ. එතකොට එයාලා ගොඩක් මගෙන් ඇහුවා ඇයි අනේ සර් අපිට මේවා තේරෙන්නේ නැත්තේ? ආසයි අහලා තේරුම් ගන්න. හරි අපි ප්‍රැක්ටිස් කරමු වැඩි කල යාම ලෝක භාෂාවන් ඉංග්‍රීසි කියලා කියන්නේ. හරි අපිට අහලා තේරුම් ගන්න පුළුවන් වුණොත් අපිට ඉංග්‍රීසි කතා කරන්න මහලුකු කාලයක් යන්නේ නැහැ. ඉක්මනටම අපිට මෙහෙන් ඉංග්‍රීසි දැනෙනකොටම අපේ හිත අපිට කතා කරන්න සපෝට් කරනවා. මේ යන්නේ රියල් ඉංග්‍රීසි වලට. හරි බලමු ඊට පස්සේ මොකද කියන්නේ කියලා ඉස්සරහ. As soon as they set off a missile, within 4 minutes, the launcher gets hit. As soon as they set off a missile, within 4 minutes, the launcher gets hit. Ekiwe, as soon as they set off a missile. As soon as කියලා කියන්නේ යමක් කරපු ගමම්ම කියන එක. මොකද as soon as කියලා පටන් ගත්තොත් තේරුමක් එන්නේ මොනවා හරි කරපු ගමම්ම කියන එක. මොනවා කරපු ගමම්මද? As soon as they set off a missile. set off කියන්නේ පිටත් කරලා හරිනව නැත්නම් නිකුත් කරනවා කියන එකයි. එයාලා මොකක් නිකුත් කරපු ගමම්මද? As soon as they set off a missile. එයාලා මිසයිල් එකක් ගහපු ගමම්ම within 4 minutes their launcher gets hit. within 4 minutes කියන්නේ විනාඩි 4ක් තුල. එයාලා මිසයිල් එකක් ගහපු ගමම්ම විනාඩි 4ක් තුල. within 4 minutes the launcher gets hit. launcher කියන්නේ අර මිසයිල් එක launch කරන උපකරණය. මිසයිල් launcher එක මොකද වෙන්නේ ඒකට? gets hit. get hit කියන්නේ දැන් hit කියන්නේ ගහනවා. hit කියන්නේ ගහනවා. get hit කියන්නේ ගුටි කනවා කියන එක. ලස්සන තරක්. kill කියන්නේ මරනවා. get killed කියන්නේ මරුන් කනවා. හරි. insult කියන්නේ අපහාස කරනවට. හරි. අපහාස විඳිනවට මොකද්ද කියන්නේ? get insulted. blame කියන්නේ බනිනවා. පුළුවන් නම් කියන්නේ බැනුම් අහනවා කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා? ඔව්. get blamed. දැක්කද? එහෙනම් එයාලා මිසයිල් එක ගහපු ගමම විනාඩි 4ක් ඇතුළත කොහොමද කිව්වේ? as soon as they set off a missile within 4 minutes the launcher එක මොකද වෙන්නේ? gets hit. launcher එක ගුටි කනවා. කියන්නේ launcher එකට පහර දෙනවා. මෙයාලා යාලගේ launcher එකට ගහනවා විනාඩි 4ක් යද්දි. තියෙන තැන අඳුරගෙන ඒකට පහර දෙනවා කියලායි කියන්නේ. අහලා බලමු. As soon as they set off a missile, within 4 minutes, the launcher gets hit. They don't know what's happening. මොකක්ද කිව්වේ? They don't know what's happening. එයාලා දන්නේ මොකද සිද්ධ වෙන්නේ කියලා. කොහොමද කිව්වේ? They don't know what's happening. ආයතම්. They don't know what's happening. But we have the greatest military. මොකක්ද කිව්වේ? ඒ කිව්වේ but we have the greatest military. They don't know what's happening. But we have the greatest military. but කියන්නේ හැබැයි ඒ වුණාට we have අපිට ඉන්නවා the greatest superior military හමුදාව. හැබැයි අපිට ඉන්නවා හොඳම හමුදාව. කවුද මේ ඇමරිකන් කාරයෝ කියන්නේ? but we have the greatest military. එයාලා හිතන් ඉන්නේ එහෙම තමයි. අහලා බලමුකෝ. But we have the greatest military. Their navy is gone. තේරුණාද කීප එක? ඒ කිව්වේ their navy is gone. their navy කියන්නේ එයාලගේ නාවික හමුදාව. gone කියන්නේ ඉවරයි කියන එක. එයාලගේ navy එක ඉවරයි. their navy is gone. ඒ කරලා කියනවා But we have the greatest military. Their navy is gone. 24 ships in 3 days. That's a lot of ships. 24 ships in 3 days. දවස් 3කදී නැව් 24ක් විනාශ කරලා මෙයාලා. ඒකයි මේ කියන්නේ
24 ships in 3 days කෙටියෙන් කියලා දැම්මා. ඒකල කියනවා The Navy is gone 24 ships in 3 days. That's a lot of ships. that's a lot of ships. ඒ කියන්නේ ඒ කියන්නේ නැව් ගොඩක්නේ. දවස් 3ට නැව් 24ක් විනාශ කරා කියන්නේ ලොකු ගාණක් නේද? That's a lot of ships කියන්නේ ඒ ලොකු ගාණක්නේ කියලා යාම කියනවා. Military. The Navy is gone 24 ships in 3 days. That's a lot of ships. Their anti-aircraft weapons are gone. මොකක්ද ඒ කිව්වේ? their anti-aircraft weapons are gone. their කියන්නේ එයාලගේ anti-aircraft කියලා කියන්නේ ගුවන් යානා නාශක. anti නැත්නම් anti කියලා තෝ කියවෙනවා. දැන් antibacteria කියන්නේ බැක්ටීරියා නාශක. anti social activities කියන්නේ සමාජ නාශක ක්‍රියාකාරකම්. හරි. antivirus කියන්නේ මොකද? වෛරස් නාශක. එතකොට ඒක anti කියලා මෙතෙන්ද උච්චාරණය වෙනවා. they are anti-aircraft weapons. එයාලගේ ගුවන් යානා නාශක මිසයිල් ඉවරයි. The Navy is gone 24 ships in 3 days. That's a lot of ships. Their anti-aircraft weapons are gone. So they have no air force, they have no air defense. So they have no air force, they have no air defense. ඒ කියන්නේ so කියන්නේ ඉතින් කියන එක. ඒක හින්දා කියන එක. දැන් යාලගේ anti aircraft missiles are gone කියලා කිව්වනේ. ඒවා ඉවරයිනේ. ඉතින් so ඒක හින්දා. මොකක්ද so කියන්නේ? ඒක හින්දා so they have no air force. එයාලට air force එකක් නැහැ. ගුවනේ බලයක් නැහැ. ඒකල කිව්වා they have no air defense. එයාලට air defense එකකුත් නැහැ. ගුවනේ ආරක්ෂාවකුත් නැහැ. Anti-aircraft weapons are gone. So they have no air force, they have no air defense. All of their airplanes are gone. ඒකල කිව්වා all of their airplanes are gone. දැන් ටික ටික තේරෙන්න පටන් ගන්නවා. all of කියන්නේ ඔක්කොම කියන එක. හරි? all of you කියොත් ඔයාලා හැමදේනම කියන එක. all of the weapons කියන්නේ weapons ඔක්කොම ටික. මෙයා කියනවා all of their airplanes are gone. ඒ කියන්නේ එයාලගේ airplanes ඔක්කොම ඉවරයි කියලා කියනවා. අහමු. So they have no air force, they have no air defense. All of their airplanes are gone. Their communications are gone. their communications are gone. communication කියන්නේ sannivedanayනේ. හරි. එයාලගේ communications ටිකත් ඉවරයි. එයාලගේ sannivedanayත් ඉවරයි. දැන් පණිවිඩයක්වත් දී ගන්න බෑ. හරි. All of their airplanes are gone. Their communications are gone. Missiles are gone, launches are gone. ඔක්කොම ඉවරයි කියනවා. missiles are gone. missile ටික ඉවරයි. launches are gone. launches ටිකත් ඉවරයි. ඒකල කියනවා Missiles are gone, launches are gone. Other than that, they're doing quite well. මොකද කිව්වේ? other than that they are doing quite well. මොකද other than that කියන්නේ? other than that කියන එකේ තේරුම ඒ හැරුණාම කියන එකයි. අර ඔක්කොම ඉවරයි. යා ඩිෆෙන්ස් එක ඉවරයි, launchers ඉවරයි, missiles ඔක්කොම ඉවරයි. නැව ඉවරයි. ඒවා හැරුණාම other than that they are doing quite well. they are doing එයාලා කරගෙන යනවා quite well සෑහෙන හොඳට. ඒ ටික හැරුණාම එයාලා හොඳට වැඩේ කරගෙන යනවා. දැන් මෙයා මේ නොකිය කියන්නේ එයාලා හොඳටම වැටලා ඉන්නේ කියලා. ඔක්කොම ටික ඉවරයි. ඒ හැරුණාම ඉතින් හොඳට කරගෙන යනවා කියලා නිකන් ඇදේට කියනවා. ආයෙත් අහලා බලන්න. Missiles are gone, launches are gone. Other than that, they're doing quite well. I said, what's left? දැක්කද මිනිස්සු hina වුණා. ඒ පාර කරනවා I said what's left. I said කියන මම කිව්වේ කියන එක මං කිව්වේ what's left. මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? left කියලා කියන්නේ ඉතුරු වෙලා තියෙනවා කියන එක. ice cream ටිකක් ඉතුරු වෙලා තියෙනවා. There is some ice cream left in the fridge එකේ. හරි? එහෙනම් what is left කියන්නේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? අර ඔක්කොම කියන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලායි අහන්නේ. අහලා බලන්න. Missiles are gone, launches are gone. Other than that, they're doing quite well. I said, what's left? But they're tough and they want to fight. මොකද කිව්වේ? But they are tough and they want to fight. But කියන්නේ හැබැයි. They are tough. එයාලා tough කියන්නේ ටිකක් තදයි කියන එක. හැබැයි එයාලා ටිකක් තදයි. ලේසියෙන් පරදින්නේ නැහැ කියන එක කියන්නේ. But they are tough and they want to fight. they කියන්නේ එයාලට කියන එකයි want කියන්නේ ඕනේ. එයාලට ඕනේ fight කරන්න. they want to fight. එයාලට fight කරන්න ඕනේ. අහලා බලන්න. I said, what's left? But they're tough
and they want to fight. Our people are doing a great job. Again, අන්තිමට කිව්වා our people are doing a great job. our people අපේ මිනිස්සු are doing කරගෙන යනවා a great job හොඳට වැඩි. job කියන්නේ මෙතන රස්සාව නෙමේ වැඩි. යුද්ධෙ මෙතෙන්දී අපේ මිනිස්සු හොඳට යුද්ධය කරගෙන යනවා කියලා කොහොමද කිව්වේ? our people are doing a great job. අපේ මිනිස්සු හොඳට වැඩේ කරගෙන යනවා. our people are doing a great job. දැන් මේ ටික මම නැවත අහන්න දෙනවා. බලමු කොච්චර දුරට තේරෙනවද කියලා. ඊට කලින් මතක් කිරීමක් කරන්න තියෙනවා. ඉංග්‍රීසි කියන දේ ගොඩක්ම ඕන වෙලා තියෙන හැම දිනාටම. ඒ කියන්නේ රියල් ඉංග්‍රීසි ඕන වෙලා තියෙන හැම දිනාටම ඔන්න මාර්තු මාසේ 25 බදාදා ආරම්භ වෙනවා. අඛණ්ඩ මාස 4ක් මේ වගේ ඉංග්‍රීසි වලම ජීවත් වෙන මාස 4ක්. ඔබ ලෝකෙ කොහේ හිටියත් වයස් ભેදයක් ඇත්තේම නැහැ. ඔන්ලයින් Zoom හරහා එකතු වෙලා දවස පුරාම විවිධ ක්‍රියාකාරකම් එක්ක සරල තැනින් පටන් අරගෙන මූලික දැනීමක් අවශ්‍ය නැහැ. සරල තැනින් පටන් අරගෙන සවන් දීම, කතා කිරීම, ඉංග්‍රීසියෙන් සිතීම සහ ඉංග්‍රීසි පරිසරයක ජීවත් වීම සියලු දේ හොඳින් පුහුණු කරන මාස 4ක් ආරම්භ වෙන්නේ ඔන්ලයින් Zoom. මෙන්න තියෙන පහත අංකය ඔබගේ නම යොදලා WhatsApp කරලා තියන්න තොරතුරු ලබා දෙන්නම්. මේ වගේ අවස්ථා විතරක් නෙමේ ඉංග්‍රීසි භාෂාව අපිට ස්පර්ශ කරන්න පුළුවන් ලස්සනම තැන් අරගෙන. ඒ කියන්නේ අපි හදවතට දැනෙන තැන් කියලා කියන්නේ උගන්වනවා, ඉගෙන ගන්නවා කියන තැන නවතින්නේ නැතුව ඉංග්‍රීසි භාෂාවෙන් හිතලා භාෂාව අපේ කරගන්න පාඨමාලාවක් තමයි මාර්තු 25 ආරම්භ වෙන්නේ. හරි. මේ මතක් කිරීම කලේ ඉංග්‍රීසි ගොඩක්ම ඕන වෙලා තියෙන හැම දිනාටමයි. හැංගීම් හුවමාරු කරගෙන පුරුදු වෙන්නට ඕනේ භාෂාවෙන්. එතකොට කොතන ගියත් අපිට සැහැල්ලුවෙන් බය නැතුව වචන පැටලෙනවා කියන්නේ නැතුව තිගැස්වීමක් නැතුව සිංහලෙන් වගේ බොහොම රිලැක්ස්ලි භාෂාව තුළ ජීවත් වෙන්නට පුළුවන් ලෝකෙ කොහෙ ගියත්.